කලින් වීඩියෝ එකේදී මම මේ හරි කලින් වීඩියෝ එකේදී මම මේ ග්‍රහ ආකෘතිය කියන කොටස ගැන කතා කරා. ඒක වීඩියෝ එක තියෙනවා. ඒක බලන්න ඕන කට්ටිය බලා ගන්න. රයිට් දැන් කතා කරන්න යන්නේ මේ ඉලෙක්ට්‍රෝන වින්‍යාසය කියන කොටස තමයි කතා කරන්න යන්නේ. ඉලෙක්ට්‍රෝන වින්‍යාසයක් කොහොමද ලියන්නේ කියන එක. හරිද? එතකොට මුලින් කියන්න මේ විදිහට කෙටි වීඩියෝස් දාන්න මේ පාඩම් ටිකට මේ අර මාතෘකා දාපුවාම ඔයාලට ඕන ටික විතරක් බලා ගන්න පුළුවන් නේ. නැත්තම් හැම එකම අමාරු නෑනේ මේ වෙලාවේ. වෙලාව අඩු වෙලාවේ ලේසියෙන් බලා ගන්න පුළුවන් වුණා හොඳයිනේ. රයිට්. දැන් කතා කරන්න යන්නේ මේ ඉලෙක්ට්‍රෝන වින්‍යාසය කියන එක. ඉලෙක්ට්‍රෝන වින්‍යාසය. හරිද? ඉලෙක්ට්‍රෝන වින්‍යාසය තමයි දැන් කතා කරන්න යන්නේ. රයිට්. ඉලෙක්ට්‍රෝන වින්‍යාසය කියන්නේ මොකක්ද? කියන්න කලින් මම කියන්නම් මේ පරමාණුවක් ඇඳලා ඉන්නම්. ඔයාලා දන්නවා පරමාණුවක් කියන්නේ මෙන්න මේ න්‍යාෂ්ටියක් තියෙනවා මැද්දේ. වටේට ශක්ති මට්ටම් තියෙනවා. අපි මේ ශක්ති මට්ටම් වලට පළවෙනි ශක්ති මට්ටම, දෙවෙනි ශක්ති මට්ටම, තුන්වෙනි ශක්ති මට්ටම සහ හතරවෙනි ශක්ති මට්ටම කියලා කිව්වනේ. නෑ යා ලිඛිත භාෂාවෙන් කතා කරද්දී අවුල් වගේ. හරිද? ඒ හින්දා නිකන් කතා කරන්න. මේ පළවෙනි ශක්ති මට්ටම, දෙවෙනි ශක්ති මට්ටම, තුන්වෙනි ශක්ති මට්ටම කියලා අපි කිව්වා. එතකොට ඔයාලා දන්නවා මේකේ ශක්ති මට්ටමේ මෙහෙට යන්න එළියට යන්න පරතරය අඩු වෙනවා. පරතරය අඩු වෙනවා. ශක්ති මට්ටම් අතර ශක්තිය එළියට යන්න ශක්තිය කියන එක වැඩි වෙනවා. ශක්තිය වැඩි වෙනවා, පරතරය අඩු වෙනවා. හරිද? හරි. ඊළඟ එක තමයි මම මේ මතක් කරනවා. හරිද? අනිත් එක තමයි මේ ශක්ති මට්ටම් පළවෙනි ශක්ති මට්ටම, දෙවෙනි ශක්ති මට්ටම, තුන්වෙනි ශක්ති මට්ටම, හතරවෙනි ශක්ති මට්ටම කියලා අපි කිව්වා. තව මේකට K L M N කොහොමද කිව්වා ශක්ති මට්ටම් වලට. right. ඊට පස්සේ අර මේ වගේ පිරෙන්න පුළුවන් උපරිම ඉලෙක්ට්‍රෝන ගානත් අපි කතා කරානේ. උපරිම ඉලෙක්ට්‍රෝන ගාන අපි කිව්වා මේකට පිරෙන්න පුළුවන් 2යි. මේකට 8යි. මේකට 18යි, මේකට 32යි කියලා අපි කිව්වා. ඒ කියන්නේ උපරිම ඉලෙක්ට්‍රෝන ගාන කියන්නේ මොකද්ද? හිතන්න දැන් ඔයා ගාව තියෙනවා ලීටර් 2ක වතුර බෝතලයක්. හරිද? ලීටර් 2ක වතුර බෝතලයක් තියෙනවා. ලීටර් 2ක වතුර බෝතලේ තියෙනවා ආයකට මිලිලීටර් 500ක් දානවා කියනවා. මිලිලීටර් 500ක් දානවා. ඔයා ගාව තියෙන මිලිලීටර් 500යි. හිස් වතුර බෝතලයක් තියෙනවා ලීටර් 2ක මිලිලීටර් 500ක් අතේ තියෙනවා. අර මිලිලීටර් 500 දැම්මම අවුලන්නේ වතුර ටික දාන්න පුළුවන් බෝතලෙට. ඔයා ලීටරයක් තියෙනවා. ලීටරේ දාන්නත් පුළුවන්. ලීටර් එකමාරක් තියෙනවා දාන්න පුළුවන්. ලීටර් දෙකක් තියෙනවා. ඒ දෙකක් දාන්න පුළුවන් නෑ. ලීටර් දෙකේ බෝතලයකින් ලීටර් දෙකක් යනකම් දාන්න පුළුවන් නේ. හැබැයි ඊළඟව ලීටර් 3ක් තිබ්බා කියලා අර ලීටර් දෙකේ බෝතලෙට දාන්න පුළුවන් ලීටර් දෙක විතරයිනේ. නේ. අන් ඒ වගේ තමයි මේ ඔයාගාව හිතන්න ඔයාගාව ඉලෙක්ට්‍රෝන 10ක් තියෙනවා. හැබැයි පළවෙනි ශක්ති මට්ටමට දාන්න පුළුවන් ඉලෙක්ට්‍රෝන 2යි. ඒ හින්දා දෙක විතරයි දාන්න පුළුවන්. මේ දෙක දාලා අපි ඊතුරු ඉලෙක්ට්‍රෝන ටික ඊළඟ ශක්ති මට්ටමට අරන් යන්න ඕනේ. අන්න එහෙම කියන්නේ. ඒ කියන්නේ පළවෙනි ශක්ති මට්ටමට 2යි දාන්න පුළුවන් 2යි. ඊට පස්සේ 10ක් තිබ්බනේ. තව 8ක් විතර දාන්න. ඒක දෙවෙනි ශක්ති මට්ටමට දාන්න පුළුවන්. එතකොට 8ක් පිරෙනවා. ඔයාගාව 11ක් තිබ්බනම් මේකට 2ක් දැම්මා. මේකට 8ක් දැම්මා. එතකොට 10ක් හරියි. තව එකක් ඉතුරුනේ. ඒක තුන්වෙනි ශක්ති මට්ටමට දානවා. අන්න එහෙම තමයි ඉලෙක්ට්‍රෝන වින්‍යාසය. අර ඉලෙක්ට්‍රෝන කොහොමද තියෙන්නේ? පරමාණුවේ මොන ශක්ති මට්ටම් වල ඉලෙක්ට්‍රෝන කීය තියෙනවද කියලා තමයි මේ අදහස ගන්න අපි මේ ඉලෙක්ට්‍රෝන වින්‍යාසය ලියලා. ඒ කියන්නේ සරලවම කිව්වොත් ඉලෙක්ට්‍රෝන වින්‍යාසය කියලා කියන්නේ ශක්ති එක ශක්ති මට්ටම් වල ඉලෙක්ට්‍රෝන පිරලා තියෙන ආකාරය ලියන එක. අපි ලියන එකට තමයි ඉලෙක්ට්‍රෝන වින්‍යාසය කියලා කියන්නේ. right. අපි ගමනියමු. දැන් අනිත් කාරණාව තමයි මේකේ විශේෂ කාරණාවක් තියෙනවා කියන්නේ මේක විශේෂම කාරණාවක්. ඔයාලා ඉලෙක්ට්‍රෝන වින්‍යාසය ලියනකොට මෙහෙම ලියන්න. මේ පළවෙනි ශක්ති මට්ටමට ඉලෙක්ට්‍රෝන 2යි පිරෙන්නේ. ඊළඟ ශක්ති මට්ටමට ඉලෙක්ට්‍රෝන 8යි, ඊළඟට 8යි. ලියනකොට හරියද? ලියනකොට මේ උපරිම ගානද? නෑ උපරිම ගාන මේ තියෙන්නේ 2 8 18 32 කොහොම තමයි පිරෙන්නේ. හැබැයි ඉලෙක්ට්‍රෝන ලියනකොට ඔයාලා මතක තියාගන්න ඉලෙක්ට්‍රෝන ලියද්දී පළවෙනි ශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝන 2මයි හරිය. දෙවෙනි ශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝන 8යි. තුන්වෙනි ශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝන 8යි. හතරවෙනි ශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝන 8යි. ලියද්දී ඕක මතක තියාගන්න. ඒක උපරිම ඉලෙක්ට්‍රෝන ගන්න නෙමෙයි මේ. ලියනකොට ලියන්න පුළුවන් උත්තරයි. එහෙම මතක තියාගන්න. හරිද? ඇත්තම කතාව නෙමෙයි. හරි ඕකම. ඇත්ත කතාව රියල් කතාව මේ වෙලාවේ කියන්න විදියක් නැහැ. මොකද ඉලෙක්ට්‍රෝන වින්‍යාසය අපි දැන් ඔයාලා ඉන්ටර්නෙට් එකේ වගේ සර්ච් කරලා බලුවොත් ඉලෙක්ට්‍රෝන වින්‍යාස සාමාන්‍යයෙන් හිතන්නකො සෝඩියම් කියන සෝඩියම් 11යි. එතකොට ඉලෙක්ට්‍රෝන වින්‍යාසය කියන්නේ
1s 2යි 2s 2යි 2p 6යි 3s 1යි. ඔයාලා මේක ඉන්ටර්නෙට් Google එකේ සර්ච් කරලා බලන්න සෝඩියම් ඉලෙක්ට්‍රෝන වින්‍යාසය. ඔහොම තමයි එන්නේ. අපි අර 10 වසරේදී අපි මේ පුරුදු වෙන රියම් සරලව පොඩි අදහසක් ගන්න තමයි ඉලෙක්ට්‍රෝන වින්‍යාසය මෙහෙම ලියන්නේ. හරිද? right. ඒ නිසා තමයි මම මේ 2යි 8යි 8යි කියන එක අර මතක තියාගන්න 2 8 8 8 ඔහොම තමයි ඉලෙක්ට්‍රෝන පිරෙන්න පිළිවෙලට ශක්ති මට්ටමට අපි ලියනකොට. right. අපි දැන් සෝඩියම් වගේ කෙනෙක්ගේ සෝඩියම් වගේ නෙමෙයි සෝඩියම් ගමුකෝ. වගේ අය මොකටද සෝඩියම් වෙන්නේ? හරි සෝඩියම් ගත්තා. සෝඩියම්ගේ අපි දන්නවා මේ තියෙන පරමාණු ක්‍රමාංකය කියන්නේ ප්‍රෝටෝන ගණන. ප්‍රෝටෝන ගණන ඉලෙක්ට්‍රෝන ගණනට සමානයි. හරිද? සමානයි. එතකොට මෙතන ඉලෙක්ට්‍රෝන 11ක් දෙනවා. අපි එතකොට මේ ඉලෙක්ට්‍රෝන වින්‍යාසය ලියන එකෙන් කරන්නේ මේ ඉලෙක්ට්‍රෝන 11 ශක්ති මට්ටම් අතර කොහොමද තියෙන්නේ කියන එක ලියන එකනේ. ඒක තමයි කරන්නේ. right. ඒකදී අපි කරන්නේ මේ ඉලෙක්ට්‍රෝන 11ම අරගෙන එනවා. 11ම භාජනයකට දාගෙන අරන් භාජනය නෙමෙයි අපේ අතේ අරන් ඇවිල්ලා මේකට පුරවගෙන යනවා. පළවෙනි එකේ ඉඳන්. මේකෙදි මුලින්ම පළවෙනි ශක්ති මට්ටම, දෙවෙනි ශක්ති මට්ටම, තුන්වෙනි ශක්ති මට්ටම, හතරවෙනි ශක්ති මට්ටම අන්න ඒ අනාදී වශයෙන් පිළිවෙලට තමයි පුරවගෙන එන්නත් ඕනේ. right. මම නිකන් දැන් කෑ ගන්නවා වගේ දන්නේ මේ හොඳට වහිනවා. ඇහෙන්නේ නැතුව ඉතින් කියලා තමයි මේ කෑ ගහන්නේ. හරි. එතකොට මේ දෙවෙනි ශක්ති මට්ටම, තුන්වෙනි හතරවෙනි ඔය විදිහට පිළිවෙලට එන්න ඕනේ. right. එතකොට ඔන්න 11 ගෙනාවා. 11 ගෙනාලා මේකට පුරෙව්වා. අර ලීටර 2 බෝතලයට ලීටර 3ක් ගෙනාවා වගේ ලීටර 2ක් පිරෙනවා. ඊටු ටික ඉතුරු වෙනවානේ. ඉතුරු ටික ඉතුරු කරනවා. 11ක් තිබ්බා. දෙකක් දැම්මා. දැන් දෙකක් පිරුණා. අපි එක දෙකක් මේකේ 2යි පිරුණේ කියලා අපි නිකන් ලියා ගන්නවා මේක 2යි කියලා. ඊට පස්සේ මෙතනින් අඩු කරොත් තව ඉලෙක්ට්‍රෝන 9ක් තියෙනවා. ඒ 9 අරගෙන ඊළඟ ශක්ති මට්ටමට පායිනවා. ඒකේ 8ක් පිරෙන්න පුළුවන්. right. 8ක් පිරෙන්න පුළුවන් නේ. හරි. 9ක් තියෙනවා 8ම පිරුණා. හරි 8ම පිරුණා. 8ක් පිරුණා. තව එකක් ඉතුරුයි. ඒක අරගෙන තුන්වෙනි ශක්ති මට්ටම එනවා. තුන්වෙනි එකයිනේ. ඒක දැම්මා. හරි. ඒක පිරුණා. right. ඔන්න ඔක තමයි ඉලෙක්ට්‍රෝන වින්‍යාසය කියලා කියන්නේ. දැක්කනේ? අපි මොකක් හරි එකකින් මූල ද්‍රව්‍යකින් ඉලෙක්ට්‍රෝන ටික පුරවන පළවෙනි ශක්ති මට්ටම පුරවන යනවා. ඊට පස්සේ ඒක ලියනවා මේ විදිහට. ඒක තමයි ඉලෙක්ට්‍රෝන වින්‍යාසයදී කරන්නේ. හරි. අපි තව උදාහරණයක් කරන් බලමු. අපි ගමු පොටෑසියම් කියන්නේ 19. හරිද? ඒ කියන්නේ ඉලෙක්ට්‍රෝන 19ක් තියෙනවා. හරි. ඉලෙක්ට්‍රෝන 19ම අරගෙන මම මෙතනට එනවා. මෙතනට ආවට පස්සේ පළවෙනි ශක්ති මට්ටමට ඔන්න ඉලෙක්ට්‍රෝන දෙකක් පිරුණා. හරි. මේ දෙකක් පිරුණා කියලා අපි මෙතනින් ලියාගත්තා දෙකක් පිරුණා. මෙතනින් ලියාගත්තා දෙකක් පිරුණා කියලා තව 17ක් ඉතුරුයි. හරි. ඊට පස්සේ මෙතනට 8ක් පිරෙනවා. 8ක් 17ක් තියෙනවනේ 8ක් පිරෙනවා තව 9. මෙතනට 8ක් ගියා. මෙතන ලියාගත්ත 8ක් පිරුණා. හරි. තව 9ක් ඉතුරුයි. හරි. ඔන්න දෙවෙනි ශක්ති මට්ටමටත් පිරුණා. තුන්වෙනි ශක්ති මට්ටමට එනවා. ඒකෙත් තව 9ක් තියෙනවනේ. හරි 8ක් පිරෙන්න පුළුවන්. හරි. 8ක් පිරුණා. තව එකක් ඉතුරුයි. තව එකක් ඉතුරුයිනේ. එකක් ඉතුරුයි. ඒක හතරවෙනි ශක්ති මට්ටම වෙනවා. ඕක තමයි ඉලෙක්ට්‍රෝන වින්‍යාසය කියන එක ලියන්නේ. හරිද? තව උදාහරණයක් ගමු. හරි. අපි කැල්සියම්ත් ගමුකෝ. කැල්සියම් කියන්නේ 20. ඉලෙක්ට්‍රෝන 20ක් තියෙනවා. 20ම අරගෙන එනවා. පළවෙනි ශක්ති මට්ටමට. දෙකක් පිරුණා. හරි. දෙකක් පිරුණා. අමතක දෙකක් ලිව්වා. කමාවක් දාලා ලියනවා. දෙකක් පිරුණා. තව ඉලෙක්ට්‍රෝන 18ක් තියෙනවා. ඒ 18 අරන් යනවා. 8ක් පිරුණා. තව 10ක් ඉතුරුයි. හරි. 8ක් පිරුණා තව 10ක් ඉතුරුයි. හරි. ඊට පස්සේ ඔන්න තුන්වෙනි ශක්ති මට්ටමට එනවා 10ක් ඉලෙක්ට්‍රෝන 10ක් අතේ තියන් එනවා තුන්වෙනි ශක්ති මට්ටමට. ඒකට 8යි පිරෙන්න පුළුවන්. ඒ හින්දා 8ක් පිරුණා. තව දෙකක් ඉතුරුයි. තව ඒ ඉතුරු ඉලෙක්ට්‍රෝන දෙක අරගෙන එනවා හතරවෙනි ශක්ති මට්ටමට. ඒකේ 8ක් පිරෙන්න පුළුවන්. ඒ උනට දෙකයිනේ තියෙන්නේ. දෙක දාලා නිකන් ඉන්නවා. දෙකක් පිරුණා. හරි. අන්න ඔය විදිහට තමයි මේ ඉලෙක්ට්‍රෝන වින්‍යාසය කියන එක ලියන්නේ. හරිම ලේසි. ඒ කියන්නේ ආයෙත් කිව්වොත් ඉලෙක්ට්‍රෝන වින්‍යාසය කියන එක වැස්සට උනා. ආයෙත් කිව්වොත් අර ඉලෙක්ට්‍රෝන වින්‍යාසය කියන එක අපි මොකක් හරි පරමාණුවක තියෙන ඉලෙක්ට්‍රෝන ගාන
මොන ශක්ති මට්ටම් වලද තියෙන්නේ කොහොමද තියෙන්නේ කියලා අර ලියන එක තමයි අර ඉලෙක්ට්‍රෝන වින්‍යාසය කියලා කියන්නේ. හරිද? දැන් අපි අච්චුවතේ තියෙන එක ගත්තොත් පරමාණුවක න්‍යෂ්ටියේ සිට පිටතට පිරිවැදින් එක් ශක්ති මට්ටම් වල ඉලෙක්ට්‍රෝන පිරී ඇති ආකාරය නිරූපණය කිරීම ඉලෙක්ට්‍රෝන වින්‍යාසය ලෙස හැඳින්වේ. ඒක තමයි ඉලෙක්ට්‍රෝන වින්‍යාසය කියන්නේ. මම කියවනේ පළවෙනි මම කියවා වගේ පළවෙනි ශක්ති මට්ටම ඉඳන් පුරවගෙන ආවා. ඒක ලියපු එක තමයි ඉලෙක්ට්‍රෝන වින්‍යාසය. මේක තමයි ඉලෙක්ට්‍රෝන වින්‍යාසය. ඉලෙක්ට්‍රෝන වින්‍යාසය ලියද්දී ඔය මතක තියාගන්න මේ විදිහට මේ දෙවෙනි ශක්ති අර එකක් ලියන්න මේ කමාවක් දාලා ලියන්න ඕනේ. හරිද? හරි. වීඩියෝ ඉවර නෑ තාම. හරි හිතන්නකෝ මේකේ වැදගත් කාරණා ටික ඔන්න ස්පෙෂල් පොයින්ට්ස් ටික. ඔයාලා මේක නම් ඔයාලා කොහේ හරි ලියාගත්තට ඒත් කමක් නෑ. ඔයාලට පුළුවන් නම් අවුලක් නෑ. අමාරු කාරණා නෙවෙයි. ටිකක් වැදගත් කාරණා ටිකක්. හරිද? අමාරු නෑ වැදගත් කාරණා ටිකක්. එකක් තමයි ඉලෙක්ට්‍රෝන වින්‍යාසයේ තියෙන ශක්ති මට්ටම් ගාන තමයි මේ නිරූපණය කරන්නේ. 1 2 3 කියලා අර කමාවක් දාලා ලියන අංක ගාන තියෙන. ඒ අංක ගානේ ශක්තිය. ඒ කියන්නේ ශක්ති මට්ටම් පළවෙනි ශක්ති මට්ටම් දෙවෙනි ශක්ති මට්ටම් තුන්වෙනි ශක්ති. අන්නේ ශක්ති මට්ටම් ගාන තමයි මේ ඉලෙක්ට්‍රෝන ලියන වාර ගානෙන් අපි නිරූපණය කරන ශක්ති මට්ටම් ගාන. හරි. ඊළඟට අවසානෙටම නිරූපණය කරන අංකයක් තියෙනවනේ. අවසානටම තියෙන ඉලෙක්ට්‍රෝන ගානක් තියෙනවනේ. අවසාන ශක්ති මට්ටමේ තියෙන ඉලෙක්ට්‍රෝන වලට අපි කියනවා සංයුජතා ඉලෙක්ට්‍රෝන කියලා. සංයුජතා ඉලෙක්ට්‍රෝන. දෙවෙනි කරුණ තමයි අවසාන ශක්ති මට්ටමේ තියෙන ඉලෙක්ට්‍රෝන වලට අපි කියනවා සංයුජතා ඉලෙක්ට්‍රෝන කියලා. සංයුජතා. සංයුජතා ඉලෙක්ට්‍රෝන කියනවා අවසාන ශක්ති මට්ටමේ තියෙන ඉලෙක්ට්‍රෝන වලට. ඔච්චර කතා කරන්න දෙන්න මේ ඉලෙක්ට්‍රෝන ඉන්න ඔය කරුණු දෙක විතරයි තියෙන්නේ. ඔක already දැනටමත් දන්නවනම් ඔක ප්‍රශ්නයක් නෑ. අවුලක් නෑ. වේටින් මතක තියාගන්න. මෙන්න මෙහෙම මේ අංක වලින් කියවෙන්නේ ශක්ති මට්ටම් ගණන. right? අවසාන ශක්ති මට්ටමේ තියෙන ඉලෙක්ට්‍රෝන වල සංයුජතා ඉලෙක්ට්‍රෝන කියනවා. ඒ කියන්නේ සෝඩියම් ගෙනම් 1, පොටෑසියම් ගෙත් 1, කැල්සියම් ගෙනම් 2 සංයුජතා ඉලෙක්ට්‍රෝන. හරි. එහෙනම් මේ වීඩියෝ එක ඉවරයි. ඊළඟ වීඩියෝ එක බලන්න මේ වීඩියෝ එක ඉවරලා. මේ වීඩියෝ එකේ හෝම්වර්ක් එක තමයි ඔයාලා මේ ආවර්තිත අවගුව තියෙනවා. ආවර්තිත අවගුව බලාගෙන මූලද්‍රව්‍ය 20ම ලියන්න පරමාණුක මේ ඉලෙක්ට්‍රෝන වින්‍යාසය. ඔයාලා දැනටම මේ ඉලෙක්ට්‍රෝන වින්‍යාසය ලොක අවුලක් නැත්නම් එහෙම ලියන්න ඕනේ නැහැ. අවුලක් තියෙනින්ද බලුවේ නේද මේ වීඩියෝ එක. එහෙනම් අනිවාර්යෙන් ලියන්න. දැම්ම හදාගන්න දැම්ම ලියුවා නම් හරි.